ගිටාර් එක අරන් බලමු. තියෙනවනේ. මොකක්ද තියෙන අපි එළියට අරන් බලමු. මම ඇල්ලුවේවත් නෑ තාම හොඳේ. කාඩ් එක බිමට වැටුණා. ඒක ඇත්තේ මැජික් එකමයි. Hi guys, සුබ සන්ධ්‍යාවක්. මැජික් පසියා වෙනස්ම වැඩකින් තමයි දැන් හම්බෙන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. ගොඩ කාලයකට පස්සේ ඔයගොල්ලන්ට බැලුමට පේනවා ඇති මං ඉන්නේ වෙනස්ම තැනක. මං ඉන්නේ ඇත්තටම කිව්වොත් අබුදාබි වල. මෙතන ඉඳන් ඉස්සරහට අලුත් ගමනක් පටන් ගන්න තමයි යන්නේ. එහෙනම් channel එකට support එකක් දෙන්න. අපි වැඩේ පටන් ගමු. ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනස්ම විදිය වෙනස්ම මැජික්. ඔයගොල්ලෝ මෙච්චර කාලෙ දැකපු නැති මැජික් බලා ගන්න පුළුවන් මගේ channel එකෙන්. thank you එහෙනම් හැමෝම support එකක් දෙන්න. thank you. right මං කිව්වත් වගේ වෙනස්ම වැඩකින් තමයි සම්බන්ධ වෙන්න යන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මාත් එක්ක ඉන්න විශේෂ පුද්ගලයෙක් අබුදාබි වල ඉන්න අය නම් ගොඩක් දැකලත් ඇති. නිරෝෂන් අය සනත් නිරෝෂන් YouTube channel එක කරනවා. ගායකයෙක්, වාදකයෙක්, අතිදක්ෂ. මොකද වෙන්නේ නිරෝෂන් අය මේ දවස්වල? සමහරවිට කොලින් වැඩ කරලා යනවා. තකියක් කරන ගම සංගීත කරනවා. මම තමයි වැඩ යන්නේ. මැජික් ගැන මොකද හිතන්නේ? මැජික් කියන්නේ වලි විශේෂ කලාවක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මට හම්බෙන්නේ 2023 තමයි ලංකාවේ ඉන්නකොට මම හම්බෙන්නේ සිරිස මාධ්‍ය ඔස්සේ. මට ලංකාවේ හඳුනා ගන්න පුද්ගලෙක් කියලා. අත් වශයෙන් කියනවා මම දැන් මේ අපුඩායිපුරවලේ මට මේ දෙමුණ කැසිබල් භාග්‍ය සලකනවා මට. thank you අය. ඒත් එක මෙන්න වැඩි කතා නැතුව මැජික් එකක් බලන්නේමද? වාරෙම බලන්න. මං ගා දිනවා කාඩ් පැක් එකක්. right. ඔයගොල්ලන්ට පේනවා normal කාඩ් පැක් එකක්. එකිනෙකට වෙනස්. නිරෝෂන් අය. වාරෙකින් වෙනස්. වෙනස් කාඩ් එක. right. ඔයා කැමතිද ඒකට ෂෆල් ගන්නයි කාඩ් පැක් එක? right. ඔන්නෝම තමයි වැඩේ වෙන්නේ. මාත් පොඩ්ඩක් ෂෆල් කරගන්නවා. ඔන්න ඔයගේ right. දැන් අපි මෙහෙම වැඩක් කරමු. මම මේ කාඩ් පැක් එකේ මෙන්න මෙහෙම ෂෆල් කරලා යනවා. හරිද? ඔයා කැමති තැනකින් ස්ටොප් කියන්න. ස්ටොප්. මේක දාන්න දෙපාද? එපා. sure. sure. right. මේ කාඩ් එක බලන්න. මතකයිද කාඩ් එක? මතකයි. හොඳට මතක තියාගන්න. right. මේක ඔයා ඔහොම අරන් ඔයා කැමති දිගට ෂෆල් කරන්න. නොමයි වැඩේ වෙන්නේ. right. මට ඕනෙත් නෑ ඔයා කැමති දිගට මේක අතේ තියාගන්න. right. දැන් ඔය කාඩ් එක මගේ අතට ගන්න පුළුවන් කිව්වොත් ඔයා මොකද හිතන්නේ? ඒක කොහොමද කරන්නේ? කාඩ් එකකින් මගේ අතේ. ගන්න බැයිද කියන්නේ? හොඳට තදින් අල්ලගන්න. ෂුවර්. ෂුවර්ද? මට ගන්න බෑ. try කරලා බලන්න. දැන් ඔයාගේ කාඩ් එක ඔයාට ෂුවර් ඕක ඇතුලේ තියෙනවා කියලා. ඔව් මම දැක්කේ කාඩ් එක. ඉතින් තියෙනවා. අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙන්න ඕනේ. right. අපි මෙහෙම වැඩක් කරමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳට බලාගෙන ඉන්න. මම කාඩ් එක එළියට ගත්තා. පේනවද? කාඩ් එක පේන්නේ. ඇත්තටම කිව්වොත් මේ කාඩ් එක ඉන්විසිබල් තියෙන්නේ. දැන් මැජිෂියන්ලා මේ වීඩියෝ එක බලනවා නම් මේ කාඩ් එක අනිවාර්යෙන් පේන්න ඕනේ. ඔයාලට පේන්නේ නැහැ නේද? සාමාන්‍ය මිනිස්සෙට පේන්නේ නැහැ. මේක මම ඉන්විසිබල් කරලා තියෙන්නේ. right. ඔම් බලන් ඉමු. දැන් මං මේ කොයි හරි ඒ කාඩ් එක තියෙනවා. මොකද හිතන්නේ? ගන්න අමාරුයි. හිතාගන්න අමාරු. right. කාඩ් පැක් එක දෙන්න මගේ අතට. ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් වෙලා ඉඳන් මෙතන ගිටාර එක තිබ්බා. ගිටාර එක තිබ්බා. ගිටාර එක අරන් බලමු. ගිටාර එක ගන්න. ගිටාර එක ඇතුලේ මොන හරි තියනවද බලන්න.
මොනාර තියනවද තියෙනවා. මොකක් තියෙන අපි එළියට අරන් බලමු මං ඇල්ලුවේවත් නෑ තාම හොඳේ කාඩ් එකක් බිමට වැටුණා ඔයාම අරන් බලන්න මොකක්ද කියලා ඒක ඇත්ත මැජික් තමයි. රයිට් ඕගොල්ලන්ට පේනවා ඇති කාඩ් එකක් එක මේවා තෝරගත්ත කාඩ් එක අනිවාර්යයෙන්ම. මොකද හිතන්නේ මැජික් එක ගැන ළඟට තමයි. හිතා ගන්න තමයි එහෙම තමයි මැජික් රයිට් ගිටාර එකත් අතර ගත්තේ අපිට සින්දුවක් අහන්න නැතුව බෑ අපිට මොකක්ද දෙන්න පුළුවන් අයි රයිට්. සින්දු කොටසක් අපි ප්ලේ කරමු ගිටාර එකේ. රයිට් ඒකට කාර්ය බහුල නිසා කාර්ය ගිහින් ගිය නිසා ඔව් කාර්ය ගිහින් ගිය නිසා පිටක රෑ බොන නිසා පිටක ගිටාර එකේ කොටසක් මම ගන්න. අනිවාර්යයෙන් අපි බලමු සකුණා ඉන වැටිනා සුදු කඳේ ආසෙයන් සුදු කුමාරී නියමයි ඒ ජයවා. නියමයි ඒ වගේම තමයි නිරෝෂන් අයගේ වීඩියෝස් බලන්න පුළුවන් ලස්සන සින්දු තියෙනවා ලස්සන කවර්ස් තියෙනවා එයාගේ YouTube channel එක සනත් නිරෝෂන් මේ පල්ලෙහෙන් මෙන්ෂන් කරලා තියෙනවා අනිවාර්යෙන් ගිහින් support එකක් දෙන්න subscribe කරන්න like කරන්න comment කරන්න ඒ වගේම තමයි මම කාලෙකින් මගේ channel එක පටන් ගත්තේ ඔයගොල්ලන්ට වෙනස් විදිහේ ලස්සන වැඩ ඉස්සරහට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වීඩියෝ එකත් comment කරන්න like කරන්න share කරන්න ඔයගොල්ලෝගේ යාළුවෝ අතරේ එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු ලස්සන වැඩ කීපයක් අතරින් thank you අයියේ thank you බලජී. ඔබ ලොකු සන්තෝෂයක් ලොකු භාගයක්. අනිවාර්යයෙන් නව හැමදේම සර්වකල් සාර්ථක ප්‍රාර්ථනා කරලා තියෙනවා. thank you